බුද්ධ ආගම පේපර් එකට දැන් මේ වෙලාවේ හිතාගෙන ඉන්නවා නම් ඔයාලා ඒකක් ගන්න ඕනේ කියලා. හරි? බුද්ධ ආගම පාඩම් කීයක් තියෙනවද? 10 වසරේ 23යි 11 වසරේ 23යි. එතකොට පේපර් එකට එන ප්‍රශ්න මෙන්න මේවා කියලා හැම අවුරුද්දකම කියන්න පුළුවන් ඒවා තියෙනවා. එතකොට මම පේපර් එකක් අරගෙන දැන් උදාහරණයක් විදිහට මේ දස රාජ ධර්ම වලට අයත් කරුණු අතුරෙන් දෙකක් නම් කරන්න. ඒතකොට දස රාජ ධර්ම 10ක් තියෙනවා. දෙකයි නම් කරන්න කියලා තියෙන්නේ. විස්තර කරන්නේ නම් කරන්න තියෙන්නේ. ඊට පස්සේ යටින් කියනවා සතර සංග්‍රහ වස්තු නම් කරලා එකක් පැහැදිලි කරන්න. හතරක් ලියලා එකක් පැහැදිලි කරන්න. ඊට පස්සේ කියනවා ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා බෞද්ධ දේශපාලන මූල ධර්ම ඉවහල් වන ආකාරය පැහැදිලි කරන්න. දැන් ওই ප්‍රශ්නේ ගමුකෝ. ওই ප්‍රශ්නේ යට එක ලියන්න දෙන්නේ. දැන් ලියන්නේ එකේ ඔයා මොනවද පාවිච්චි කරන්නේ? ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා බෞද්ධ දේශපාලන මූල ධර්ම. කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ? දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන හැටි තමයි මේ උඩ තියෙන්නේ. දස රාජ ධර්ම කියන්නේ ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා තමයි ඒක. දෙකයිනේ කිව්වේ. තව කීයක් තියෙනවද එතන? 8ක් තියෙනවා. සතර සංග්‍රහ වස්තු කියන්නේ එහෙම එකක්. තව මොනවද තියෙන්නේ? පන්සිල් පද 5. තව සප්ත අපරිහානීය ධර්ම. ඒ කියන්නේ ඔය 10 වසරේ 11 වසරේ පාඩම් ඒ තියෙන පාඩම් දෙකක කරුණු එකට එකතු කරලා තමයි ওই ප්‍රශ්නේ අහලා තියෙන්නේ. රාජ්‍ය පාලනය සඳහා 10 වසරෙත් තියෙන කොටසක් 11 වසරෙත් තියෙනවා. ඒතකොට දැන් ඔයා මොනවද දැනගන්න ඕනේ? ආන් ඒකේ වපසරිය දැනගන්න ඕනේ. දැන් ඔන්න ඔයා දැන් මෙතනින් ලියා ගන්නවා මොනවද? රාජ්‍ය පාලනය. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕනේ ඒවා. දස රාජ ධර්ම. පන්සිල් පද 5. සතර සංග්‍රහ වස්තු. ඊළඟට සප්ත අපරිහානීය ධර්ම. ඒතර ඔයා හැම වෙලේම මේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් යට ලියන ප්‍රශ්නේ ඔයා කොටස් කරලා ලියන්න. දස රාජ ධර්ම වල සඳහන් වන පරිදි. තේරෙනවද? ඊළඟට සප්ත අපරිහානීය ධර්ම වල සඳහන් වන පරිදි. පන්සිල් පද 5 සඳහන් වන පරිදි. පැහැදිලි. ඒතර ඔයා ඒකේ ඔයා ගත්ත තොරතුරු කොහෙන්ද ගත්තේ කියලා කියනවා සහ ඔයා ඒක විස්තරත් කරනවා. ඒතර ඔයාට යට ප්‍රශ්නෙට අන්තිම ප්‍රශ්නෙට ඔයාට උත්තර ටිකට මොනවද ලකුණු නොදී ඉන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ මේ මොකක්ද ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා බෞද්ධ දේශපාලන මූලධර්ම. රජයක් පාලනය කරන්නේ කොහොමද? නේ? එතකොට මේ වීඩියෝ එකක ඇති දස රාජ ධර්ම පාඩම මම ඒක ආයෙ කරන්නේ නැහැ. ඒ වීඩියෝ එකේ තියෙනවා සම්පූර්ණයෙන්ම මේ YouTube එකේ ගිහිල්ලා බලන්න. තේරුණාද? ඊළඟට ඔයා දැන් තව එකක් කොහොමද ඔයා බලන්නේ කියලා තව ප්‍රශ්නයක් කොහොමද ඔයා බුද්ධ ආගමට ලකුණු වැඩියෙන් ගන්න බලන්න. දැන් 2022 23 24 පේපර් බලන්නේ නැතුව හරිද? අවුරුදු 4ක් විතර පිටිපස්සට ගිහිල්ලා පේපර් එකක් බලන්න. හරිද? මම ඕනනම් ඔප්පු කරලා පෙන්නන්නම්. එකම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. කවදාවත් බුද්ධ ආගම මම දැක්කා බුද්ධ ආගම පේපර් එක වැඩිවෙන්ම ෆේල් වෙලා. වැඩිම ෆේල් සංඛ්‍යාවක් නේ බුද්ධ ආගම පේපර් එක. 37000 ගණන්ද මම දන්නේ එක අවුරුද්දක. එහෙම ෆේල් වෙන්න ඕන පේපර් එකක් නෙවෙයි මේක. මම බලන්න. හරිද? ෆේල් වෙන්නේ නැතුව පාස් වෙන්නේ මෙහෙම. මම ඕන පෙරලා ගන්නවා 2016 පේපර් එක 2016 පේපර් එකේ තියෙනවා ගර්භයේ හැඩය අනුව ස්තූප ප්‍රධාන වශයෙන් ආකාර 6කි. ස්තූපයක් ඇඳ ප්‍රධාන කොටස් නම් කරන්න ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ගේ කුසලතා ඇගීමට ලක් කරන්න කියලා. 2006. ඔයාලා හිතන විදිහට 2016න් පස්සේ ඒ ප්‍රශ්නෙම ආයේ කොයි අවුරුද්දේ එන්නේ නැතිද? 2016 පේපර් එකේ ඒ ආපු ප්‍රශ්නේ ඒ විදිහටම මොන අවුරුද්දේ එන්නේ නැතිද?
2017 අනිවාර්යයෙන්ම එන්නේ නැහනේ. ගිය අවුරුද්ද ආවනේ. හරිද? ඊළඟට 2018 එන්න ඇතිද? අවුරුදු දෙකකින් එන්න ඇතිද? මම නිකන් මේ දැන් ඔයා මේක කරනවා නම් ඔයා මේක බලන්න කියලා මං කියන්නේ. බුද්ධ ආගමට ඒකක් ගත්තා කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. දැන් මම දසරාජ ධර්ම කතා කරා නේද? ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා 2018. ඔන්නේ 2018 ඇවිල්ලා තියෙනවා දසරාජ ධර්ම වලට කරුණු අතුරින් දෙකක් ලියන්න, ඉහත එක කරුණක් පැහැදිලි කරන්න, මහ ජනතාවට යහපත් සේවයක් සැපීම දසරාජ ධර්මයට ඉවහල් වේ. දැන් අවුරුදු කීයකට කලින්ද ඇවිල්ලා තියෙන 2022යි 2018 අවුරුදු 18යි 22 18යි 2යි 20යි අවුරුදු 4කට කලින් නේ හරි අවුරුදු 4කට කලින් ඒකයි මම කිව්වේ අවුරුදු 4ක් අතහැරලා බලන්න. දැන් තව එකක් මම පෙන්නන්නම් ඈ. මේකේ තියෙනවා 2017 අවුරුද්දේදී ව්‍යග්ගපද්ද සූත්‍රය ගැන ප්‍රශ්න තුනක්. හරි. දැන් මම ආය යනවා පේපර් එක 2022. ව්‍යග්ගපද්ද සූත්‍රයේ සඳහන් වන පරිදි ඔන්න මේ ඒම ප්‍රශ්නෙම ඇවිල්ලා තියෙනවා 2022. එහෙනම් ඔයා බුද්ධ ආගමට මොකද කරන්න ඕනේ? බුද්ධ ආගම පාස් වෙන්න නම් මේ වෙලාවේ දැන් අද ඇවිල්ලා කවදද? ජනවාරි 4. පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලනවා නම් ෂෙයා කරන්න. ඇයි? යාළුවොත් බුද්ධ ආගම පාස් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැම යාළුවෙකුටම මේක යවන්න. හරිද? කරන්න ඕනේ මොකද්ද? කිසිම පාඩමක් මේ වෙනකොට බලලා නැත්නම් අවුරුදු 4ක් ඇරලා පාස් පේපර්ස් ටික කරන්න. ඒතර දැන් 2000 අද මේ අවුරුදු මොකද්ද 2024 නේ 24 2026 දැන්. ඒතර 25 ඈ 2025. ඒතර 2025 ඉඳලා පස්සට 4ක් අරින්න. කීයද? 2021 ඉඳලා පිටිපස්සට පේපර්ස් 4ක් කරන්න ඕනනම් 2021ත් ගන්න 20 බලන්න 19 බලන්න 18 බලන්න අනිවාර්යෙන්ම එම්ම ප්‍රශ්නම එනවා. මේක දැන් මේ කවුරු හරි පේපර් එක හදපු කෙනෙක් බැලුවොත් වැඩක් නැහැ. පේපර් එක දැන් හදලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ සිස්ටම් එකම හැම අවුරුද්දෙම මම ගොඩක් වෙලාවට දීලා තියෙන ප්‍රශ්නවල ඒ ප්‍රශ්නම ඇවිල්ලා තියෙනවා. 50ක් එනවාමයි. ටාගට් කරන්න ඕනේ ඒක ටාගට් ඒ කියන්නේ වෙන ප්‍රශ්න දෙන්න නෑ බුද්ධ ආගමේ. ඒ පාඩම් වලින් ළමයෙක්ගේ දැනුම මනින්න පුළුවන් ප්‍රශ්න තමයි මේ. තේරුණාද? එතකොට දැන් ඔන්න ව්‍යග්ගපද්ද සූත්‍රයේ කලින් පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. ඊළඟට දසරාජ ධර්ම කලින් පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. හරිද? දෙවන ධර්ම සංග්‍රහය කලින් පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. එතකොට කීයක්ද ප්‍රශ්න? ලකුණු හම්බෙන ප්‍රශ්න 3ක් සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙනවා. හරි ඊළඟ එක පංච නියාම ධර්ම. ආයෙ තියෙනවා ධම්මපද ගාතාවක්. නතං කම්මං කතං සාදු කියලා. හරිද? එතකොට ඒ දෙක විතරයි දැනට අපිට බලන්න තියෙන්නේ. හරි? පංච නියාම ධර්මයි ධම්මපදේ. ධම්මපදේ නම් ගොඩාක් ළමයි ධම්මපදේ අතාරිනවා. කමක් නැහැ. ධම්මපදේ අතහැරලත් ඒකක් ගන්න පුළුවන්. තේරෙනවද? එතකොට පංච නියාම ධර්ම කියන එක අපි බලමු තියනවද කියලා කලින්. එතකොට ඒක තියෙනවා නම් මොකද්ද? මේ දෙන්නේ තංච කම්මං කතං සාදු ධම්මපද ගාතාව 2018. මේ පේපර් එක බලන්න. මේ පේනවද? 2018 ධම්මපද ගාතාවම ආයෙ දීලා තියෙනවා 2022. මම කියන්නේ පේපර් එක හදන කට්ටියට පොඩ්ඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක නතං කම්මං කතං සාදු අරක තංච කම්මං කතං සාදු වෙනසක් තියෙනවා ඈ. ඔව් ඒක අනිත් පැත්ත තියෙන එක. හරිද? එතකොට පංච නියාම ධර්මනේ ඕනේ. බලමු 2019 නෑ. ස්තූප ආකෘති 2020 ඇවිල්ලා තියෙනවා. ස්තූප ආකෘති. තේරෙනවද? හරි? එතකොට
හැම ප්‍රශ්නයක්ම කලින් ඇවිල්ලා තිබේද නැද්ද? කලින් ඇවිල්ලා තිබේ. එහෙනම් ඔයා කලින් ඇවිල්ලා තියෙන පේපර්ස් ටික කරපුවාම මොකද වෙන්නේ? විභාගෙට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඔයාලට ගන්න පුළුවන්. එතකොට මම මේකේ පේපර් එකට අදාළව එක ප්‍රශ්න පත්‍රයක් මේක මේ පාඩමක් මම පාඩම් දෙකක් දාලා තියෙනවා. ස්තූප සම්බන්ධයෙන් සහ බුද්ධ ප්‍රතිමා සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම දාන්න පුළුවන් වුණොත් වීඩියෝ දෙකක් දාන්න. හරි? එතකොට මේ සම්බන්ධයෙන් වැඩ කරන්න මහන්සි වෙලා. වැඩ කරලා බුද්ධ ආගම පේපර් එක මං කියන්නේ මෙහෙමයි බුද්ධ ආගම පේපර් එකට ඒකක් ගන්න එපා ඔයා. අඩුම තරමේ 100 එකක් ගන්න. 100කින් උඩ රිසල්ට් එකක් ගන්න. ෆේල් වෙන්නෙත් පාස් වෙන්නෙත්. ඒ කියන්නේ ෆේල් වෙන්නේ නැතුව S එකක් ගන්න නැතුව පොඩි අඩුවෙන් පාස් වෙන්නේ නැතුව. ඒකට තියෙන වපසරියක් ඔයා හදා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේක මම නිකන් රැන්ඩම් එකක් ගන්නම්. 2016න් පස්සේ එකක් නේ අපි ගන්න ඕනේ. දැන් ලෞකික ජීවිතයේ අප මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමේ මාර්ගයක් ලෙස චතුරාර්ය සත්‍ය අදාළ කරගන්න පුළුවන් නම් කොහොමද චතුරාර්ය සත්‍ය අදාළ කරගන්නේ? ලෞකික ජීවිතයේදී දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ඒතර ප්‍රශ්නයක් අපි ගන්නවා. අපි හිතන්නකෝ දැන් ගොඩාක් ඔයාලගේ වයසේ ළමයින්ට තියෙන ප්‍රශ්න මොකද්ද? ආදර සම්බන්ධතා නැතිවීම. හරි? දුක මොකද්ද? ආදර සම්බන්ධතා නැතිවීම. දුකට හේතුව මොකද්ද? ආදර සම්බන්ධතා පටන් ගැනීම. හරිද? දුකට හේතුව දුක නැති කිරීම මොකද්ද? දුක නැති කරන්න නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ආය ආදර සම්බන්ධතාවය පටන් ගන්න. මොකද්ද? ආදර සම්බන්ධතාවයක්. දුක දැන් දුක ඒකනේ. දුකට හේතුව එක පටන් ගන්න එක. දුක නැති කරන්න ඕනේ. දැන් මේක ඉවරයි. මොකද්ද? ආයේ නැවත ඒ වගේ තත්යකට නොයන්න ඕනේ. මේක මාර්ගය. දුකට හේතුව හරිනේ. දුක නැති කරන එක. දැන් ඒක ගැන දුක් වෙලා ඉඳලා වැඩක් නැහැ නේ. ඔයා ටාගට් එකක් මොකක් හරි තියාගන්න. මොකද්ද? නැවත එහෙම එකකට යන්නේ නැතුව මොකද්ද ඔයාගේ ටාගට් එක වෙන්නේ? විභාගේ හොඳින් පාස් වෙන්න ඕනේ. හරිද? මාර්ගය මොකද්ද? ඒක තුල ඔයා වැඩ කරන එක. හරි දැන් ඉතින් අවුලක් නැහැ. හරි මම මෙහෙම ඉන්න මම හොඳ විභාගේ. ඒකේ ඔයා වැඩ කරන්න ඕනේ. දැන් මේ වෙනකොට ඔයා වැඩ කරන්න පටන් අරන් නැත්තම් අඩුම තරමේ මම කියන්නේ දවසකට පැය 8කවත් ඔයා වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ. ඒතර මම ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද පාඩම් කරන්න ඕනේ කියලා. ඒතර ඔයා පැය 8ක් කරන්න ඕනේ නැහැ. පැය 4ක් කරත් ඇති. මම කියන විදිහට. විද්‍යාත්මක මේ පාවිච්චි කරලා පාඩම් කරන පැය 4ක් පාඩම් කරත් ඇති. ඉෆෙක්ටිව් එක. තේරෙනවද? ප්‍රශ්නයක් අහනකොට ඔයාලට උත්තරයක් එන්න ඕනේ. උදාහරණයක් විදිහට මම ප්‍රශ්න කීපයක් අහන්න. කෙටි ප්‍රශ්න උත්තර දෙන්න බලන්න. 2019 කෙටි ප්‍රශ්න. සිදුවත් බෝසතාණන් වහන්සේ සත්‍ය ගවේෂීව සිටි සමයේ උන්වහන්සේට මුණ ගැහුණු අෂ්ට සමාපatti ලාභීව සිටි තවුසාගේ නම කුමක්ද? ආරාලකාලාමයි උද්දකරාම පුත්ත. හරි. ඕන ප්‍රශ්න භග්ගව කාලදේව ආලාර කාලාම උද්දකරාම පුත්ත. එතකොට ඔයාගේ විදිහට ඒ උත්තර දෙකක් තියෙනවා. ආලාර කාලාමයි උද්දකරාම පුත්තගේ කවුද දෙන්නගේ? උත්තරේ විදිහට සිලෙක්ට් කරලා තියෙන්නේ උද්දකරාම පුත්ත. ඩබල් චෙක් කරලා බලන්න. හරිද? ඊළඟ එක. මට්ට කුණ්ඩලී රජ්ජුමාලා වැනි අයගේ අයට පිහිටවීමෙන් මොන ගුණයද ප්‍රචලිත වෙන්නේ? මට්ට කුණ්ඩලී රජ්ජුමාලා මොන ගුණයද? මොන ගුණ ටික යටින් එනවා. දැන් ඔයා එකපාරටම ඔයා උත්තරේ හොයන්න පුළුවන් නම් ඔයාට එකපාරට මොකද ඒකට කියන්නේ? අපි කියන්නේ මතකයේ තියෙන හරිම එක ඔයාට එනවා. එහෙම නැත්තම් ඔන්න ගිලානොස්
ගිලානෝස්පාතනයේද ගිලානෝස්පාතනයේද ගිලානෝප ස්ථාන ගිලාන උපස්ථාන නෑනේ. අසරණ සරණද ටිකක් ළඟින් යනවා. සහනශීලී ගුණය කියලා එකක් තිබ්බද? අකම්ප්‍ය ගුණයද? එතකොට ඔන්න අසරණ සරණ කියලා උත්තරේ හොයාගන්න ලේසි නේද? ඒතර කලබල වෙන්න එපා. තේරුණාද? හරි ඊළඟ එක රහසින්වත් පවුනකොට කෙලෙසනුත් දුරු කොට කියන එකෙන් මොකද්ද කියන්නේ? අරහං බුදු ගුණේ. අරහං බුදුනේ. දැන් මේකේ මේ අහන්නකො. දැන් මම මේකේ ප්‍රශ්නෙට උත්තරේ බලලා ඔයාලගෙන් අහලා මේ පැත්තෙන් චෙක් කරනවා. ඇයි? හරිද වැරදිද කියලා ඩබල් චෙක් කරනවා. ඒතර ඔයාටත් මොකද කරන්න පුළුවන්? ප්‍රශ්නේ බැලුවා. හැබැයි උත්තරේ බලන්න તો කනාසොට් ගහන්න එපා. ඇයි කොච්චර වෙලාවක් තියෙනවද එක ප්‍රශ්නයකට? එක ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න උඩ කොච්චර වෙලාවක් තියෙනවද? ප්‍රශ්න ඔක්කොම කොච්චරක් තියෙනවද? 40. කොච්චර වෙලාවක් තියෙනවද පේපර් එකේ? පැය 3යි. පැය 3න් වා දෙවෙනි කොටසත් කරන්න එපා. නැද්ද? දෙවෙනි කොටස කොච්චරක් තියෙනවද? පැය 2ක්. එතන පළවෙනි කොටසට එන එකකට විනාඩිය. විනාඩියට වඩා වැඩි නේ. විනාඩියයි කියලා ඉතින් ප්‍රශ්න 40යිනේ. මිනිත්තු 60යි එතකොට. විනාඩි 1කමාරයි. තේරෙනවද? සමහර ළමයි ඒක දන්නේ නැහැ. මම දන්නේ මේ වීඩියෝ එක බලන කී දෙනෙක් දන්නවද කියලා එක ප්‍රශ්නයක් ඔයාලට විනාඩි 1කමාරක් ඇතුළත උත්තර ලියන්න පුළුවන්. විනාඩිය ගානේ ගත්තොත් විනාඩි 40කදී කරලා ඉවර වෙලා තව මිනිත්තු 20ක් ඉතුරු වෙනවා. ඒ මිනිත්තු 20දී ඔයාලට පුළුවන් අර අමාරු ප්‍රශ්න ටික චුට්ටක් බලන්න. තේරුණාද? හරි. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දේශනා කළ සූත්‍ර ධර්මය මොකක්ද? වේදනා පරිග්‍රහ සූත්‍රය. තව කවුරු හරි ඉන්නද උත්තර? කිය. වැරදුනට කමන්නේ. එකපාරට ඔයාට එන මොන හරි එකක් තියෙනවා. එන්නේ. ඔන්න 4 මං කියන්නම්. අම්බට්ට මහා සීහනාද වේදනා පරිග්‍රහ සෝන දණ්ඩ. දැන් ඔයා අනිවාර්යෙන් අරකට ගහනවා. අනික කට්ටියට වෙන එකක් මොන හරි තියෙනවද? වේදනා පරිග්‍රහ තමයි. දැන් අපි කියන මොකක්ද ඒකට? first of mind recall. ප්‍රශ්නේ කියපු ගමන් උත්තරේ එනවනම් ඒ උත්තරේ හරි. තේනවද මල්කිනි? තේනවද? ඒ කියන්නේ බුද්ධ ආගම අමාරුද? නෑ. අමාරු නෑ. හරි? ඊළඟට භාවනාවට යොමු වන පුද්ගලයා විසින් හිඳීම සිටීම ඇවදීම ආදී ඉරියව් පැවැත්මට අවබෝධයෙන් සිදු කළ යුතුයි. ඒ ධර්මයේ මොකක් කියලාද හඳුන්වන්නේ? දැන් එහෙම කාට හරි උත්තරේ එන්නේ නැත්නම් දැන් ඔයාලට එකක් ආවනේ සති සම්පන්න කියලා. ඒතකොට එහෙම අනිත් අයට උත්තරයක් එන්නේ නැත්නම් ඔයා මොකද කරන්න ඕනේ අද ඉඳලා? ඔයා නෝට්ස් බලන්න ඕනේ. පොත හම්බෙලත් නැහැ? එහෙනම් මං කියන්නේ. ඒතකොට ඔයා කොතනද ඉන්නේ කියලා චුට්ටක් බලන්නකෝ. දවස් 30ක්වත් නැහැනේ